මේ වෙනකම් බිහිවෙච්ච දක්ෂම රහස් පරීක්ෂකයා. දැන් ඉතින් ඔයාලට කියන්න පුළුවන්ද අතු දියමන්ති හොරන් කරේ කවුද කියලා? ඒක දැනගන්න එක මට ඉතාමත් වැදගත් දෙයක්. ඔයාලට තේරෙනවා ඇතිනේ. ඔයා මොනවද දන්නවා ඇතිනේ. මගේ පරීක්ෂණ කටයුතු වලට ඒක ඉතාමත් වැදගත්. ඔව් මම දන්නේ ඔයාගේ කයිවාඩුවගේ රහස් පරීක්ෂණ කයිවාඩුව අපි හොඳට අහලා තියෙනවා. එකම එක්කෙනෙක් විතරයි ඒ සේප්පේ රහසක් කියදන්නේ. එයාට ඒ අංකය හොඳට මතකයි. මට දැනගන්න ඕනේ කවුද මේ දියමන්ති හොරන් කළේ? කොහොමද ඒක හොරන් කළේ? අයියෝ අනි මොකද උනේ හපුයි අයියෝ මට දැනගන්න ඕනේ කවුද ඒක හොරකම් කළේ කියලා අයියෝ. හරි එහෙනම් ඒක එහෙම කරමු. අයියෝ දෙයනේ ටීවී එකෙන් කියලා නේද ළමයි කොහොමද ඉන්නේ? බලමු ගිහිල්ලා. අයියෝ ටීවී එක කොහොමද මට ජීවත් වෙලා වැඩක් නෑ. මම ටීවී හදන කෙනාට කතා කරන්න. එයා එනකොට මට අර දියමන්ති හොරකම් කරපු කෙනාව බලාගන්න බැරි වෙයි. ටීවී එක නැතුව ඔයගොල්ලන්ට දවස් කීපයක් ඉන්න වෙයි. ටීවී එක දවස් කීපයක් කොහොමද එහෙම ඉන්නේ කියන්නේ? මට කොහොමද ටීවී එක ඉන්න පුළුවන් දවස් කීපයක්? මම දන්නවාට ටීවී එක නැතුව ඉන්න අමාරුයි කියලා ගාෆිල්. හුස්ම ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? ඒ වගේ තමයි මට ටීවී එක නෑ කියන්නේ. හරි අපි ඒකටත් දෙයක් කරමුකෝ. එහෙනම් ප්ලාස්මා ටීවී එකක් ගේමු. හරි හම්බ වුණා. මේක මගේ ආච්චිගේ ටීවී එක. තාම වැඩ කරනවා ඇති. ආච්චිත් වැඩපල කරගෙන ඉන්නේ ටීවී එකත් වැඩ ඇති. මම පොඩි කාලේ බැලුවේම මේ ටීවී එක තමයි. ඒ දවස්වල මම හිතුවේ මේ ටීවී එකේ ඉන්න කට්ටියට අපිව පේනවා කියලා. ඇත්තමයි. ටීවී එකේ ඉන්න කට්ටියට අපිව පේනවා කියලා ඔයා ඒ කාලේ තිතලා තියෙන හරිම මෝඩ විදියට ජෝන් මොනවා කොටන්නද මන්නේ. මේ ඕගොල්ලෝ නම් එහෙම හිතන්නේ පාරිද බබාලා. ඒ වගේ මට මතකයි දොස්තර ගුඩි ගුඩ් කියලා කෙනෙක් හිටියා. එයා කරපු වැඩසටහන තමයි මං ආසම වැඩසටහන. හරිම ෂෝක්. ඔයාලට channel මාරු කරන්න මේ බොත්තම කරකවන්න. මේ පරණ ටීවී වල දුරස්ත පාලක නැහැ. මොකක්? ඒ කියන්නේ channel මාරු කරන්න ඕන වුණාම ගිහින් එතනින් මාරු කරන්න ඕනේ. මොකක්ද මේ කරන්නේ පුදුම ටීවී එකක්. ටීවී තියෙන මිනිස්සුන්ට ඉඳගෙන බලන්න මිසක් ඔය කරකෝ ඉන්න නෙමෙයිනේ. කවුද ඔක හැදුවේ? ඔයා කැමති channel එකක් බලන්න ගාෆිල්. මං ලීස් එක කෑමකට යනවා. මං ගිහින් එන්නම් එහෙනම්. යානා ලීස් එක කෑම වලට අපි ඉතින් මේවා කරකෝ බලන්න ඕනේ. ඔයද කාර්ය වැඩ. ඕඩි. හරි ගියා. ඔව් ඔබට නරඹන්න පුළුවන් ඔබගේ ප්‍රියතම වැඩසටහන. පිළිගන්න දොස්තර ගුඩි ගුඩ්. දොස්තර ගුඩි ගුඩුස්ද මොකද්ද නේද මේක මේ ජෝන් පොඩි කාලේ පෙන්නුවා කිව්වේ තාම යනවා දීක ඈ හලෝ ළමයිනේ කොහොමද? ඔයගොල්ලෝ හැමෝම හොඳ වැඩ කරන පුංචි ළමයි නේද? කොහොමද පාට ඈ මේ ඔක්කොම කළු සුදුනේ තියෙන්නේ මොනවද මේ වෙලා තියෙන්නේ මේක වෙන channel අහුවෙන්නේ නෑනේ හැමෝම දන්න විදිහට නම් මේ ලෝකේ තියෙන හොඳම දේ තමයි හොඳ වැඩ කරන මිනිසෙක් වෙන එක. ඒ වගේම හොඳ සිතුවිලි පහළ කරගන්න එක. කොහොමද කාපි? මෙයා ඉතින් එනවා කියන්නේ අනිවාර්යෙන් මොකක් හරි ගිනි ගෙඩියක් වෙනවම තමයි. ඒකනේ මේ ගාපි මම ෆිල්ම් එකක් අධ්‍යක්ෂණය කරනවා. ඒක කැමරාකරණය කරන්න ඕනේ ඔයා. ඒ ෆිල්ම් එකේ නම තමයි පැය 24 පුරාම ලෝකේ ඉන්න ලස්සනම පූස්පැටියා බැලීම. වැඩි දෙයක් කරන්නේ නැහැ. ඔයාට මේ කැමරාව අරගෙන මාව රූගත කරන එක විතරයි කරන්න තියෙන්නේ. යන් මේ හොඳ ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක් කරමුද අපි ඔයාව දාලා නියම ඇක්ෂන් වලට. ඔව් ඒකත් ඇත්තනේ. මගේ ඇක්ෂන් දැම්මොත් නම් ෆිල්ම් එක අනිවාර්යයෙන්ම ජනප්‍රියයි. නියම වැඩ කැලක් ඔයා දැම්මේ. හරි ෂෝක්. හරිම ෂෝක්. ඔන්න ඔය අර පරණ වැඩසටහනම බලනවා. අර ඩොක්ටර් ගුඩි ගුඩුස්ද කවුද මන්ද? එයා දන්නවද දියමන්ති හොරකම් කරේ කවුද? ඔයා තමන් ගැන ගොඩක් ලැජ්ජ වෙන්න ඕනේ. යාළුවෙකුට ඔය විදිහට කවදාවත් සලකන්නේ නැහැ. මොකක්? මම? ඔව්. ඔයා තමයි ගාල්ෆ්‍රෙන්ඩ්. එහෙම නේද ළමයි? මොනවා? මොකද්ද මේකේ මේ සිද්ධ වෙන්නේ? මෙන්න මං ගැන මෙයා කතා කරන්නේ. ඔව් මම මේ කියන්නේ ඔයා ගැනම තමයි. ඔයා දැන් මේ පුසට කරපුනේ හරිම නරක දෙයක්. නරකයි කියන්නේ ගොඩක් නරකයි. මොකක්ද කියන්නේ? මම නරකයි කියලා කියන එතකොට නෝම හොඳයි. මේ ඔයා දන්නේ නේ නෝම ගැන. ඒකනේ මම කියන්නේ.
මේ වඩකින්න බලන්න මම මොකද ටීවී එකත් එක්ක කතා කරන්නේ මට පිස්සුද මේ මොකටද කරන්නේ මේක එන බොරුවක් විකාර වැඩනේ මේ මට ඔයාව පේනවා ඒ වගේ මට ඔයාව ඇහෙනවා ඒ වගේම මට මෙහෙම කරනවා මට මොකද මේ උනේ මම නිකන් අලු පාට වෙලා අයියෝ මොකද මේ අනේ මට මේ මොකද උනේ නැකනේද ඔයාගේ පාට වෙනස් වෙලා ගාවේ බලන්න මම මේ ලෝකෙ දකින්නේ කල් සුදු වලින් එක්ක හොඳ ඒව නැත්තම් නරක ඒ දැන් ඔයාගේ යාළුවට කරපු දේ නම් බොහොම නරක දෙයක් තේරුණාද මේක මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් මම හරිම හොඳ පූසෙක් හරිද හරි එහෙනම් ඒක දැන් ඔප්පු කරලා පෙන්නන්න ඔයා ගිහිල්ලා ඉවරලා හොඳ දේවල්ම කරන්න එතකොට ඔයාගේ නැතිච්ච පාට ආපහු යට ලැබෙයි එහෙම නේද ළමයිනි අනේ හොඳ දේවල් කරන්නේ කොහෙද මම කොහොමද හොඳ දේවල් කරන්නේ මම නරක දේවල් කරන්නේ නැහැ හොඳ දේවල් කරන්නේ මම වයසක නෝන කෙනෙක්ට පාර පයින්න උදව් කරනවා එතකොට ඒක හොඳ දෙයක්නේ මම ඔයාට පාර පයින්න උදව් කරනවා ඇන්ටි හරි මගේ ඇඟේ ගානකට පාට ඇවිල්ලා හොඳ වැඩ ටිකක් තව කරොත් එක්කම හරියයි අර අයිස්ක්‍රීම් කකා ඉන්න මිනිස්සයාගේ ඇඟට පියානෝ එක වැටෙන්නයි යන්නේ අයිස්ක්‍රීම් කකා ඉන්න මිනිස්සෙක් ඔලුවට පියානෝ එකක් වැටෙන්න යන්නේ මම බේර ගන්න ඕනේ ඒකෙන් මගේ මුළු ඇඟම පාට වෙයිනේ මේ වගේ දෙයක් කරන්න යන්න එපා කොහොමවත් කරන්න එපා හරි අනේ භාග්‍ය පාට ඇවිල්ලා හරි නියමයි තව හොඳ වැඩ එකක් කළොත් මං හරියටම පාට එයි නේද මේ ටවුන් වල හොඳ වැඩක් කරනවා කියන එක ලේසි නෑ ඉතින් එහෙම කරන කවුරුවත් දෙන්නේ නෑ කාට හරි කරදරයක්ද කොහෙද අනේ මට කරදර කරන්න එපා මම ලස්සන උරුතල් පූස් පැටිය වෙන ඇටියට නවම කරදරයක වැටිලා උදව්වක් නම් ඉතින් කාට කරත් උදව්වනේ මොනව කරන්නේද ඔන්න ඔය නොර්මල්ටත් කරනවා අනේ යන්නකෝ මට කරදර කරන්න එපා බලන්න මං කොච්චර හුරතල්ද කියලා පොඩ්ඩක් කොහොම ඉන්න මම මගේ නියෝජිතයට කතා කරන්න එතකොට ඔයගොල්ලන්ට ලස්සන ෆිල්ම් එකක් රඟපාන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ඒයි මොකද බලු නේද චන්දුෙන් ඕනම් බල්ලෙක් හොයා ගන්න නිකන් පූසොත් එක්ක හැප්පෙන්න දෙන්න බා තේරුණේ ආව් යානම් චන්ඩියෙක් ඈ අයියේ බාබා ලකන කවුරුද මට උදව් කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ මේ දෙන්නත් උදව් කරනවා අයියා මේ දුවන ඇත්තට මේක නම් මහා මෝඩ වැඩක් ගාපි පුල් බොඩි චෙකප් එකක් කරගන්නේ ඒක නෙමෙයි ඔයාගේ ඔළුවත් අලු පාට වෙලා එහෙමද උදව් කරන්නේ ඈ මම පාට උනා ලල්ලලලලා මම පාට උනා ලාලලලා අරේ මම පාට උනෝ මේක පාට වෙල් දිනු කොහමද දොස්තර ගුඩු කොයා අනේ ටීවී හදන එක්කෙනා මේක ඉක්මනට හදලා ගෙනාවු නිසා හොඳයි ડોક્ટર ગુડી ગુડુશ કોયા કો
ඔයා ඔය හොයන්නේ අපේ පරණ ටීවී එකද? මං ඒක අයින් කරා. ඉන්නේ අනේ ડોක්ටර් ගුඩි ගුඩස් 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 ડોක්ටර් ගුඩි ගුඩස් ගුඩස් බයි ડોක්ටර් ගුඩි ගුඩස් යාෆිල් ඔයාට මතකයි නේද ડોක්ටර් ගුඩි ගුඩ්ව? මං කොහමද යාම චක කරන්නේ කාලෙකින් දැක්කේ නෑ. එයාට මොනවා වුණාද දන්නේ ඊට පස්සේ. රහසිතිය මකුරන් යන්නේ මං ඉතින් ඉන්ටර්නෙට් එකේ එයාගෙන පොඩ්ඩක් හොයලා බලුවා. ඉන්ටර්නෙට් එකේ ඉතින් ඔය හැමදේක්ම තියෙනවනේ. අනික එයා කියපු කිසිම දෙයක් වැරදිලා නෑනේ මෙච්චර කාලෙකට. මාව බ්ලැක් ඇන්ඩ් වයිට් කරපු එකේම කාටවත් කියන්න ඒක බෑ. තියෙන විදිහට එයා අවුරුදු 27කට කලින් විශ්‍රාම ගිහිල්ලා තිනවා. හැබැයි ඊට පස්සේ කවුරුත් එයාගෙන අහලා නෑ. දොස්තර මහත්තයෝ ඔයා හොඳින් නේද මහත්තයෝ? මෙන්න ගාෆිල්. අපි මොනවා හරි කාලා මීමු. හොඳයි. කාලෙකින් හොඳ දෙයක් ඇහුවේ. දොස්තර මහත්තයෝ මං එන ගිහින් එන්නම් ඈ. හරිද? හොඳින් ඉන්න. ඔයත් හොඳින් ඉන්න ගාෆිල්. අද නම් ගොඩාක් හොඳයි.